මම කතාවක් අහලා තියෙනවා බලාපොරොත්තු මිනිසුන්ව ජීවත් කරනවා කියලා. හැබැයි මේ සමාජ ජීවත් වෙද්දී විවිධාකාර මිනිසුන්ව ආශ්‍රය කරද්දී අවබෝධ වෙලා තියෙනවා මේ කතාවේ අනිත් පැත්තත් මේ සමාජයේ ඕන තරම් සිද්ධ වෙනවා. ඒ කියන්නේ බලාපොරොත්තු වලට පුළුවන් මිනිසුන්ගේ ජීවිත විනාශ කරන්න. ගාලිනම් කොළඹට ට්‍රේන් එකේ යද්දී මම දැකලා තියෙනවා ට්‍රේන් එක ඉස්සරහටම ඇවිත් තමන්ගේ ජීවිතේ නැති කරගන්න මිනිස්සු. බලාපොරොත්තු බිඳ වැටීම නිසා මිනිස්සු කීයක් නම් සීද වෙනසාගෙන තියෙනවද? බලාපොරොත්තු බිඳ වැටීම එක්ක මේ දැනුත් සමහර මිනිස්සු නොමැරී මෙරි ජීවත් වෙනවා. ඒක තමයි ඇත්ත කතාව. ඉතින් බලාපොරොත්තු මිනිස්සුන්ව ඇත්තටම ජීවත් කරනවද? බලාපොරොත්තු අපිව ජීවත් කරවන්නේ නැහැ. අපි තමයි බලාපොරොත්තු වලට පණ දෙන්න ඕනි. සමහර විට ඔයාට නැති වෙන්නේ ඇත්තේ එක දෙයක් වෙන්න පුළුවන්. ඒ දේ වෙනුවෙන් ඔප්ෂන්ස් කීයක් නම් මේ සමාජයේ තියෙනවද? නැති උන එක පුද්ගලයෙක් නම් අම්මා තාත්තා හැර ඕනම පුද්ගලයෙක් වෙනුවට තව කෙනෙක්ව රිප්ලේස් කරන්න පුළුවන්. එහෙමයි මේ සමාජයේ ඉන්නවා. ඉතින් ඔයා තවම පරාජිතයෙක් නෙවෙයි. බලාපොරොත්තු බිඳ වැටීම වුණාට ඔයාට තවම ඔයාගේ හුස්ම පොද තියෙනවා. නැති වුණ තැනින්ම තමයි ඇතිවීම පටන් ගන්නෙත්. පෙරදුණු තැනින්ම තමයි මිනිස්සු දිනන්න පටන් ගන්නෙත්. ඉතින් නැතිවීම කියන්නෙම ඇතිවීමක ආරම්භයක්. Good luck.